ආයුබෝවන් වාසනාවන් මේ මොහොතේ මම ඉදිරිපත් කරන්න යන්නේ සිංහ ලග්න හිමියන්ගේ 2026 අවුරුදු පුරාවට පොදු ග්‍රහ පලාපල ග්‍රහණගේ ගමන අනුව පලාපල විස්තරය. දැන් අවුරුද්ද පටන් ගන්නකොටම ඔබගේ ලග්නාධිපති රවි පස්වැන්නේ ගමන් ගන්නවා. නිකන් නෙමෙයි, තනියෙන් නෙමෙයි, කුජ බුධ සිකුරු කියන ග්‍රහයන් සමග. එතකොට අතමිට සරු කරන කාලයක් මේක. ප්‍රමාද වෙලා, ඒ කියන්නේ ගන්න බැරි වෙලා ගිය මුදල් දැන් ඔබෙන් අරගත්ත මුදල් අද දෙන්න හෙට දෙන්නම් කියලා පරක්කු වෙලා ප්‍රමාද විවි තිබ්බ මුදල් ලැබෙන්න පටන් ගන්නවා. ළඟටම ගෙනත් දෙන විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඒතකොට ඒ වගේම දැන් ඔබ කොන්ත්‍රාත් කරුවෙක් නම් ඔබ මුදල් යොදවලා ඒ කොන්ත්‍රාතය කරලා ඊට පස්සේ අනුමත වෙලා චෙක් එක එනකම් බලා ඉන්න වගේ ඒ වගේ ක්ෂේත්‍රවල වැඩ කරන එහෙම මුදල් වියදම් කරලා චෙක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ප්‍රමාද වුණු චෙක් කඩිනමින් වහ ඔබට ලැබෙන කාලයක් වෙනවා. එතකොට මුල් මාස 5ක් සමග 5ක් පමණ අලුත් ව්‍යාපාර වලට ඉතා හොඳයි. අලුත් ව්‍යාපාර නව මුහුණුවරකින් ඔබට මුණ දාන්න පටන් ගන්නවා. ඔබ වෙතට ප්‍රවේශ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒවට තමන්ගේ ආදානය යොමු කරන්න හොඳයි. හොඳ කාලයක්. මුදල් ලැබෙන කාලයක් මේක. ඔබ වෙත මුදල් ගලාගෙන යන කාලයක්. ඉතින් මේ කාලේ හැමදාම මේ විදිහට තියෙද නැද්ද කියලා කියන්න බෑනේ. ඒක අවශ්‍යයි. ඒ නිසා මේ මුදල් ලැබෙන කාලේ තැන්පත් කරගන්න, යම්කිසි මුදල තැන්පත් කරගන්න ඔබ අනිවාර්යෙන් උත්සුක වෙන්න ඕන. එතකොට රැකියා කටයුතු වලට අවහිරතාවයක් ඇති වෙන්නේ නැහැ. සුළු බාධා ඇති වුණත් ඒවා විසීලා යාවි. රැකියා ප්‍රවාහය බාධාකින් තොරව පෙරසීම ගලාගෙන යාවි. වසරේ මුල් කාලයේදී අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා හොඳයි. පහුගිය කාලේ දරුවන් නිකන් මන්දෝත්සාහී වෙලා හිටියනම් ඒ සම්බන්ධ දෙමාපියන්ටත් ගැටලු ඇති වෙලා තිබුණා නම්, ප්‍රශ්න ඇති වෙලා තිබුණා නම්, කලකිරීම ඇති වෙලා තිබුණා නම් ඒ සියල්ල ඔන්න බැහැර වෙලා හොඳ ප්‍රබෝධමත් කාලයක් දරුවන්ට ලැබෙනවා. එතකොට විවාහ ජීවිතය ගැන කතා කරනවා නම් අවුරුද්දේ මුල් කාලේ සාමකාමී සහයෝගයෙන් ප්‍රීතිමත්ව ගත වෙලා යනවා. අවුරුද්දේ මැද කාලයේදී 2026 ජූනි මාසයේ පසු කාලේ ඔක්තෝබර් පමණ වනතුරු විශේෂ අවධානයක් යොමු කරමින් විවාහ ජීවිතය ගත කළ යුතු වෙනවා. ඔබ ඉවසිලිවන්තව, අවබෝධයෙන්, කරුණාවෙන්, ඉවසිල්ලෙන් අනිවාර්යයෙන්ම කාලය ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒ ඔබගේ කර්මපතේ ෆීඩ්බැක් එක ඔබට ලැබෙන්නේ බොහෝ විට තමන් ළඟම සිටින අයවලුන්ගෙන්නේ, අයගෙන්නේ. පරිසරයේ තමන් ළඟින්ම ඉන්න අයවලුන්ගෙන් තමයි ඒ කර්ම තමන්ගේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක ෆීඩ්බැක්. හැබැයි අපිට හිතෙන්නේ මේ අපිම කරපු දේවල් අපේ ආපහු අපිට වෙනස් වෙන ස්වරූපයකින් අපි දන්නේ නැහැ ස්වරූපය මොකක්ද කියලා. ලැබෙනකොට තමන්ට දැනෙන්නේ හරි අසාධාරණයක් තමන්ට අන්‍යයන්ගෙන් සිද්ධ වෙනවා වගේ. ඔන්නෝක තේරුම් ගන්න ඕනේ හරියට. ඒ තේරුම් ගත්තොත් ඒ தත්ත්වය තමන්ට ඉවසීමෙන් නිහඬව ඇබ්සෝබ් කරගැනීමේ ශක්තියක් ඉබේටම ඇති වෙනවා. මේ පළමු පියවර ආයාසෙන් ගත්තොත් ඉතිරි පියවරවල નિરાයාසෙන් ගැන්වෙනවා. ඉතින් දැන් හිතලා බලන්නකෝ දැන් ඒක
අපි හිතමු ගඩොල් කැටයක් තියෙනවා බිම ඉඳන් ඉහළට ඔසවන්න අපිට ආයාසයක් වෙදන්න වෙනවා නේද? හැබැයි උඩ ඉඳන් අතහැරියොත් ඒක පටස් කාලා බිමට වැටෙනවා. හැබැයි අපි ඉහළට ගන්න අපෙන් යම්කිසි ආයාසයක් වෙදන්න ඕනේ. අපි ශ්‍රමයක් වෙදන්න ඕනේ. බලයක් වෙදන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. දැන් අර නරක දේවල් මිනිස්සුන්ට ලැබෙන ප්‍රවණතාවයේ හේතුව ඕක තමයි. ඉතින් ඒක තමන් තේරුම් ගන්න ඕනේ. තමන් අවබෝධ කරගත්තට පස්සේ මේ දේ තමන් උත්සුක වෙලා තමන් පොඩ්ඩක් උනන්දු වෙලා අපහසු වෙන නමුත් ඒක අර ගඩොල් කැටි ඉහළට ඔසවනවා වගේ ඒක යහපත් තත්ත්වයට පරිවර්තනය කරගන්න පළවෙනි ප්‍රවිෂ්ටිය ඔබ ලබා ගන්න ඕනේ. එතකොට මේක තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම පුරුදුනාම ඉතින් හැම මොහොතෙම පල්ලම යනවා වගේ තමයි ඊසි විදියට ප්‍රශ්න වලට මූණ දෙන්න ඉබේම පුරුද්දක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරලා ජූනි වලින් පස්සේ ඔක්තෝබර් අග වෙනකම් ගෘහ ජීවිතයේ කළමනාකරණය කරගත්තොත් ඉන් පස්සේ ලබන අවුරුද්දේ අග භාගයේ ඉතා යහපත් කාලයක් වෙනවා. ලග්නයට ගුරු ගෝචර වෙනවා නොවැම්බර් මුල වෙනකොටම. එතකොට විදේශගත වීම බලාපොරොත්තු වුණ අයට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයක්. හොඳ තැනකින් රට යන්න ලැබෙනවා. කියන්නේ පඩිය හොඳ තැනක්, හොඳ පහසුකම් තියෙන තැනක්. ඒ වගේ ඒජන්සියකින් රට විදේශ ගමන් යන්න ලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒක මේ විදිහට තමයි ඔබගේ 2026 අවුරුද්ද ගත වෙන්න තියෙන්නේ. අසනීප ගති ගැන කියනවා නම්, සෞඛ්‍ය තත්ත්වය ගැන කියනවා නම්, සෞඛ්‍ය තත්ත්වයේ ඉතා අපහසුකම් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. සුළු සුළු සෞඛ්‍ය ගැටලු මතුවේ. ඒවා නිරාකරණය කරගන්න හැකියාවක් ලැබෙයි. ඉතින් මහා පරිමාණ ඒවා හඳුන්වන්න තරම් විශේෂයෙන් බරක් දාලා හඳුන්වන්න තරම් දෙයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මීට වඩා පුළුල් විස්තරයක් ඉදිරිපත් වෙනවා මේ මාසින් මාසයට ග්‍රහයන්ගේ වෙනස් වන ග්‍රහ පීඨිම් වලට අනුකූලව මාසික බලාපොල ඉදිරිපත් කරනකොට. එතකොට මේ මාසික බලාපොලේ ඔබත් සවන් දෙන්න කැමැත්තක් දක්වනවා නම්, ඒ සඳහා ඔබ උනන්දු වෙනවා නම් කරුණාකර මගේ එම වේලපත්කඩේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම මේ මාසික බලාපොල ඉදිරිපත් කරන වීඩියෝ නිදාස් කරපු ගමන් ඔබට ඒ බව දැනුම් දෙයි. ඉතින් මේ අවුරුද්ද 2020 අවුරුද්ද ඔබට සුබඵල කියන්න පුළුවන් සුබවාදී අවුරුද්දක් වෙනවා නොඅනුමානයි. ඒ අවුරුද්දේ සුබඵල වලට අනුගත වෙලා ජීවිතය සාර්ථක කරගන්න ලැබේවා කියලා තවදුරටත් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ජය වේවා.